පෙට්‍රල් හොඳටම පිච්චෙනවා නම් වාහනේ ස්මූත් ඩ්‍රයිව් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ බදල වගේ යනවා නම් පිකප් එක මදි නම් අනිවාර්යෙන් එන්ජින් ටියුන් අප් එකක් කරගන්න. මෙන්න මේ විදිහට බලන්න මේකේ මේ කාබන් රොටල් බොඩි එකේ තියෙන කාබන් ටික බලන්න තනිකර වැහිලා තියෙන්නේ. එතකොට ඉන්ටේක් එක ගත්තොත් එමේ ඉන්ටේක් මැනිෆෝල් කට ඇතුලේ බලන්න මේකේ මේ දැන් මේ මම ඇඟිලට අරන් පෙන්නන මේ වලන තියෙන කාබන් ටික. ඒතර මේක ළඟදී ටියුන් අප් එකක් කරලා නැහැ. අපි කියන්නේ මේක ළඟ ටියුන් අප් කරන්න කියලා. අතන මේව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාලයක් දුරට ටියුන් අප් එකක් මේ විදිහට කරලා කරගත්තාම ඇති මේ ඉන්ටේක් එක ගැලෙවුවට පස්සේ ඒව තියෙන. ඒතර වැදගත්ම කාරණා වෙන්නේ මේ චේම්බර් එක ඇතුලේ තියෙන කාබන් ටික බලන්න. මේ කාබන් ටික සම්පූර්ණ ක්ලියර් වෙනවා. ඒතර මේවට පෙට්‍රල් උරනවනේ. පෙට්‍රල් උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති වෙන්නම මේක සම්පූර්ණම සුද්ධ වෙන්න ඕනේ. මේ විදිහට අපි නම් මේකේ මැෂින් එක දාලා සම්පූර්ණ ක්ලියර් කරනවා කාබන් ටික යන්න. සුද්ධ කරාට පස්සේ තියෙන தත්ත්වය තමයි මෙන්න මේක. මේ විදිහට කියන්නේ පෙට්‍රල් දැල්ලක් විදිහට විද්දාම උරා ගන්න නැති වෙන්නම සුද්ධ කරන්න ඕනේ. එතකොට එන්ජින් එක හොඳට පිකප් එකක් තියෙනවා පර්ෆෝමන්ස් එනවා. එතකොට මැනිෆෝල් කටවල් මේ විදිහට හයි ප්‍රෙෂර් ගාලා සුද්ධ කරලා මේ විදිහට කරගත්තට පස්සේ වාහනේ හොඳ පිකප් එකක් ගන්න පුළුවන්. ගියර් ස්මූත් ගියර් ටික මාරු වෙනවා. වාහනේ බදලා වගේ යන්නේ නැහැ. මේ වලට රොටල් බොඩි එක සුද්ධ කරාට පස්සේ මේ தත්ත්වය තියෙනවා. එතකොට ඉන්ජෙක්ටර්ස් ටික මැෂින් එකට දාලා මේ தත්ත්වෙට සුද්ධ කරලා අරන් තියෙනවා. ඒ විදිහට ටියුන් අප් එකක් කරොත් එහෙනම් වාහනේ සාමාන්‍ය ටක් ටක් ගාලා ගියර් ටික මාරු වෙලා ලස්සනට ස්මූත් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ තනිකරම කන්ඩිෂන් වෙනවා වාහනේ.